අයිබෝන් කියලා පිළිගන්නවා කල්න ටෙක් YouTube channel එකට. ඉතින් ඇඩ්ස්ටෙරා සම්බන්ධව මම මීට කලින් වීඩියෝස් කිහිපයක් කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝස් බලලා ගොඩක් කට්ටිය මේකෙන් සල්ලි හම්බ කරලා තියෙනවා. මට මේ වෙනකොට මගේ මැසේජ් එකට රිප්ලයි එනවා. මේකෙන් මෙච්චරක් එව්වා, මේකෙන් මෙච්චරක් එව්වා. එහෙමම කියලා. ඉතින් ගොඩක් අය මේකෙන් මේ වෙනකොට මුදල් හම්බ කරමින් ඉන්නවා. ඉතින් මම මේ වෙනකොට ට්‍රික්ස් කිහිපයක් කියලා දීලා තියෙනවා ඇඩ්ස්ටෙරා වලින් සල්ලි හොයන්න. ඒ කියන්නේ අපි කොහොමද ඇඩ්ස්ටෙරා වලින් සල්ලි හොයන්න ඇත්තටම රියල් මෙතඩ් වලින් හොයන්නේ කොහොමද නැත්නම් බ්ලැක් හැට්ස් මෙතඩ් වලින් හොයන්නේ කොහොමද ඊළඟට ටෙලිග්‍රෑම් එක මේකට යූස් කරගන්නේ කොහොමද Pinterest එක මේ වගේ ලොකු ප්‍රමාණයක දැනුමක් මම මගේ YouTube channel එකෙන් ඔයගොල්ලන්ට දීලා තියෙනවා ඇඩ්ස්ටෙරා සම්බන්ධව. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ ඇඩ්ස්ටෙරා වල තවත් පැත්තක්. මේකෙදි මම ඔයගොල්ලන්ට කියලා දෙනවා Facebook එක යූස් කරලා කොහොමද ඇඩ්ස්ටෙරා ඒ කියන්නේ page එකක් යූස් කරලා page එකක් create කරගෙන page එක හරහා ඇඩ්ස්ටෙරා සම්බන්ධ කරලා ඇඩ්ස්ටෙරා වලින් earning එකක් ගන්න කියලා. ඉතින් මේකෙදි ඔයගොල්ලන්ට Facebook page එකක් ඕනේ. Facebook page එකක් ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන් normal facebook.com එකට ගිහිල්ලා ඔයාලට ඔයාගේ profile එක හරහා page එකක් හදාගන්න. ඉතින් page එක හදාගත්තට පස්සේ මේකට followers ලා කිහිපයක් ඕන වෙනවා. ඉතින් followers ලා ඔයාලට පුළුවන් boost එකක් post boost එකක් කරලා followers ලා කිහිපයක් හදාගන්න. මේක මේ ඇත්තටම හොඳ real method එකක්. මොකද ඔයාලට අදාළ audience එකෙන් එතකොට ඔයාලට followers ලා ගන්න පුළුවන්. followers ලා අර random followers ලා නැතුව ඔයාට අදාළ කැටගරි එකේ followers ලා ටික ඔයාට ගන්න පුළුවන්. ඉතින් ඒකින් හින්දා මේ ක්‍රමය හොඳ රියල් මෙතඩ් එකක්. පොඩි ගාණක් වියදම් වුණත් ඒ earning එක ඔයාට ගන්න පුළුවන් ඇඩ්ස්ටෙරා වලින් සති කිහිපයක් ඇතුළත. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මම දැන් අද වීඩියෝ එකේදී කියලා දෙනවා කොහොමද කරන්න කියලා. news ඔයාට තියෙන news page එකක් හදන්න. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ හෝ නැත්නම් international news page එකක් හදන්න. ඉතින් මේ news page එක හැදුවට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ වැටෙන නිවස් දැන් ඔයාලට Facebook එකේ ඕන්ලි එක අප්ඩේට් වෙන නිවස් තියෙනවා. ඒ නිවස් අරගෙන ඔයාලට පුළුවන් ඒක කොපි පේස්ට් කරලා ඔයාගේ page එකේ අප්ලෝඩ් කරලා ඒ page එකේ link එක දාන්න මෙන්න මෙහෙම වෙබ්සයිට් එකකට යන්න කියලා රීඩිරෙක්ට් වෙන්න. ඒ කියන්නේ නිවස් එකේ වැඩිදුර විස්තර බලා ගන්න ඔයාලට පුළුවන් ඇඩ්ස්ටෙරා link එකක් එතනට දාන්න. ඉතින් මේ ක්‍රමේ ගොඩක් හොඳ මෙතඩ් එකක්. මොකද මේ නිවස් එකේ ඇත්තටම 80%ක් විතර Facebook එකේ දානවා. 20%ක් විතර තමයි ඔය ඇඩ්ස්ටෙරා වලට ලින්ක් කරන්න. එතකොට 80%ක් විතර නිවුස් එක බලන මිනිස්සු ඒ නිවුස් එක ෂෙයා කරන්නත් සෑහෙන chance එකක් තියෙනවා. එතනින් ඔයාලට ලොකු engagement එකක් හැදෙනවා. ඒ වගේම අර ඇඩ්ස්ටෙරා වලට එන්න තියෙන chance එකක් ගොඩක් වැඩි වෙනවා මිනිස්සු. ඉතින් මේ ක්‍රමය අද මම A to Z කියලා දෙනවා කොහොමද කරන්න කියලා. ඉතින් අපි යන් එහෙනම් වැඩි කතා බහක් නැතුව වීඩියෝ එකට. වැඩේ කරන්න ඔයගොල්ලන්ට Facebook account එකක් තියෙන්න ඕන. ඊට පස්සේ මේ වගේ page එකක් හදලා තියාගන්න ඕන. දැන් මම මේ හදලා තියෙනවා SN news කියලා page එකක්. මේකේ මගේ තියෙනවා likes 1400ක්. ඉතින් මේ 1400 මම කරේ අර ඔයගොල්ලන්ට කිව්වා වගේ boost එකක් ගහලා boost එක හරහා මේකට කට්ටිය එකතු කරගත්තා. එතකොට දැන් news වලට ආස කට්ටිය තමයි එතකොට මේ page එකේ ඉන්නේ. දැන් මම කරන්න හදන්නේ කොහොමද මේ වැඩේ කරන්න කියලා පෙන්නන්න. ඉතින් ඔයාලට මෙන්න මේකට blog එකක් ඕන. blog post එකක් දාන්න පුළුවන් ඉතින් blog එකක් හදාගන්න. ඊට පස්සේ අපිට ඕන news එකක් ගන්න පුළුවන් හොඳ website එකක්. ඉතින් මේක ලංකාවේ කට්ටියට කරන හින්දා දැන් මම මේක ලංකාවේ divina.lk කියන එකට යනවා. ඒකට ගිහිල්ලා ඒකේ දැන් පළවෙනියටම තියෙන news එක මේ තියෙන LPL cricket වසන්තය ආරම්භය කියලා මේ වගේ තියෙනවා news එකක්. ඉතින් මම මේක වෙන මෙහෙම click කරගන්නවා. මේක ක්ලික් කරගත්තට පස්සේ මේ නිවුස් එක ඇතුළට යනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාලට මෙන්න මේ පෝස්ට් එකේ තියෙනවා මෙන්න මෙතන ෆොටෝ එක. මේ ෆොටෝ එක ඔයා ඩවුන්ලෝඩ් කරගන්න. හරිද? මේක මෙන්න මෙතනින් මෙහෙම ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න. හරි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මේගොල්ලෝගේ මේ විස්තරය. කියන්නේ මේ නිවුස් එකේ විස්තරය. මෙතින් මෙන්න මෙතනින් මේ විස්තරය ඔන්නෝම කොපි කරගෙන නෑ මුලින්ම මේකට ටයිටල් එකක් ඕනනේ. මෙන්න මේ ටයිටල් එක ඔයා මෙතනින් කොපි කරගන්න. මේ ටයිටල් එක කොපි කරගෙන ඔයා මේ බ්ලොග් එකට යන්න. බ්ලොග් එකට ගිහිල්ලා මෙන්න මෙතනින් new post කියන එකට ගිහිල්ලා හරි මෙන්න මෙතනට ඔයා ඒක paste කරගන්න. හරිද? paste කරගෙන මේක පොඩ්ඩක් අර පාට මොනවා හරි වෙනස් කරගන්න. ඊට පස්සේ ඔයාට තියෙන අර ෆොටෝ එක මෙන්න මෙතනට දාන්න. හරිද? හරි ෆොටෝ එක මෙන්න මෙතනින් ඔන්නෝම අප්ලෝඩ් කරන්න. හරි ෆොටෝ එක දැන් අප්ලෝඩ් වුණා. ඊට පස්සේ මේක පොඩ්ඩක් මෙහෙම ඇදලා ගානට හදාගන්න තියෙන්නේ. හරි
ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඔයාට ඒ නිවුස් එකට අදාළ විස්තරය මේදී මෙන්න මේ විස්තරෙත් ඔයා මෙහෙම කොපි කරගන්න මේකත් කොපි කරගෙන මෙතනට ඇවිල්ලා ඒක පේස්ට් කරන්න මේදී හරි ඊට පස්සේ යටටම ගියාට පස්සේ ඔයා මෙන්න මෙතනින් මේක දාලා මෙතන දාන්න more details කියලා හරිද එහෙම දාලා ක්ලික් කියලා මෙහෙම ටයිප් කරලා මේ ක්ලික් කියන එකට ඔයා ලින්ක් එකක් දාන්න ඕනේ මෙතනින් insert link කියන එකට ගිහිල්ලා ඔයාලට කරන්න තියෙනවා ඔයාගේ Adstera එකට ගිහිල්ලා ඔයාගේ direct link එකක් ගන්න direct link එකක් අරගෙන මෙන්න මෙතනට මේක paste කරන්න මේක paste කරලා මෙන්න මේ open this link a new window කියන එකට ටික් එකක් දාලා apply කරන්න හරි එතකොට දැන් මේ නිවුස් එක කවුරු හරි බලන්න ආවට පස්සේ යා මේ ටික ඔක්කොම කියවල ඉවරලා මෙතන more details වලට යන්න chance එකක් තියෙනවා දැන් ක්ලික් කරොත් ඔයාට මේ Adstera එකේ view එකක් එනවා ඉතින් එයා නිවුස් එකත් සම්පූර්ණයෙන් කියවලා තියෙන ඉතින් ඒ හින්දා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේක ඊට පස්සේ මෙන්න මෙතන ටයිටල් එකට ඔයා මෙන්න මේකම දෙන්න මේකම දීලා පබ්ලිෂ් කියන එක කරන්න හරි දැන් ඔන්න උතනින් මේක ආවා ඊට මෙතන view මේ blog කියන එකට ගියාම මේ blog එක බලන්න පුළුවන් දැන් මේ විදිහට තමයි මේක පේන්නේ ඊට පස්සේ මෙන්න මෙතනින් මේකේ link එක ඔයා මෙහෙම copy කරගන්න copy කරගෙන ඔයාට තියෙන්නේ URL short කියලා ගහුවාම මෙන්න මෙතනින් මෙන්න මෙහෙම එනවා ඕකේ ඔය ඩබල් link එකකින් යන්න එතනට ගිහිල්ලා ඔයා දැන් copy කරගත්තර blog post එකේ link එක මෙන්න මෙතන copy කරලා මේ paste කරලා මෙතනින් short කරගන්න. මේ link එක short කරගන්න ඕන. මේ තින් දැන් short වෙච්ච link එක. හරිද? ඒකත් ඔහොම copy කරගන්න. දැන් යනවා Facebook එකට. Facebook එකට ගිහිල්ලා Facebook එකේ දැන් වාගේ page එකේ මෙන්න මෙතනින් ඔයාලට කරන්න තියෙන්නේ post එකක් දාන්න. මෙන්න මෙතනට මේකේ photos වලට ගිහිල්ලා ඔයා දැන් අර click කරගත්ත photo එකයි ඊට පස්සේ මෙතනට දාන්න අරගේ ටයිටල් එක මෙන්න මේකේ මේ ටයිටල් එක මේ තියෙන ටයිටල් එක දාන්න ඊට පස්සේ මෙතනින් ඩොට් එකක් තියලා more details කියලා ගහන්න ඊට පස්සේ වෙන මේ කොපි කරන් ආපු ෂෝට් ලින්ක් එක මෙන්න මෙතනට දාන්න තියෙන්නේ හරිද මේක කොහොම දැම්මා මෙතනින් next කියන එකට ගියා ඊට පස්සේ post හරි මේ මෙන්න මෙතනින් එතන එන එකෙන් continue හරි original post කියන එක හරි දෙන්න හරි ඉතින් මේදී දැන් post එක වැටලා තියෙන්නේ දැන් මේක කවුරු හරි මේ news එක ඕන නම් එයාට මේ blog එකට ගිහිල්ලා බලන්න පුළුවන් ඒ blog එකට ගියාට පස්සේ එයාට මෙන්න මෙහෙම news එක පේනවා එයා පල්ලෙහාට මෙහෙම කියවගෙන යනකොට එයාට පේනවා more details කියලා click කියලා එතන click කරපුවම Adstera එකේ ad එකක් තමයි play වෙන්නේ ඉතින් මේ විදියට ඔයාලට පුළුවන් මේක earn කරන්න ඉතින් මේකට page එකක් තියෙන්න ඕනෙත් නෑ මේක page එකක් තියෙනවා නම් වැඩි ලීසි කරගන්න ඔයාලට boost එකක් ගහලා හරි මේ page එකක් හදාගන්න පුළුවන් නම් ටිකක් හොඳයි එහෙම නැත්නම් ඔයාලට කරන්න පුළුවන් ඔය news update වෙන pages වල post වල comment විදියට ඔයාලට මේ විදිහේ පොඩි පොඩි post හදා photos upload කරනවා link එක දානවා photo එක upload කරනවා link එක දානවා ඒ විදියට ඔයාලට පුළුවන් මේ විදියට ඔයාගේ blog එකකටත් traffic එක ගෙන්නගෙන ඒ traffic එක හරහා Adstera වලට earning එකක් ගන්න. ඉතින් මම හිතනවා මේ method එක අද ඉගෙන ගන්න නැති කියලා හොඳට මේකේ Adstera වලින් earn කරන්න පුළුවන් කවුරුත් earn කරන්න බෑ කියන්නේ නැහැ. හොඳට earn කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳ earning එකකට යන්න පුළුවන් ඕගොල්ලන්ට. tricks and tips තමයි මේකට ඉතින් වැදගත් වෙන්නේ. මේවා මේ පොඩ්ඩක් හොඳට හොයලා බලලා හරියට කරොත් කරන කෙනා ගොඩ යනවා. ඉතින් ඒකින්ද පොඩ්ඩක් මහන්සිය නොබලා වැඩ කරන්න ඕන. ඉතින් ඒ වැඩ කරොත් ඔයාලටත් පුළුවන් හොඳ earning එකකට යන්න. මේ වගේ අලුත් දේවල් පොඩ්ඩක් try කරන්න. අලුතින් හිතන්න එතකොට පුළුවන් හොඳ දේවල් කරගන්න ඉස්සරහට හොඳ earnings වලට යන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මම Adstera සම්බන්ධව ගොඩක් වීඩියෝ කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඒව බලලා ඔයගොල්ලෝ කමෙන්ට් කරලා තියෙනවා හොඳයි කියලා.
මං හිතනවා මේ වීඩියෝ එකනොත් ඔයගොල්ලෝ මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙනවා. එතකන් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්